ඔව් මගේ නම හසිත රංජන මම මීරිගම තමයි ඉන්නේ. රයිට් අපි බලමු ගැජට්ස්මෑන් වල පළමු ජයග්‍රාහකයා පළමු giveaway එකේ එයාට කොහොමද අපි මේ gift එක යවන්නේ කියලා මේගොල්ලන් දකින්න gift එක පැක් වෙන විදිහ මේ වීඩියෝ එකේ මේ gift එක ටග් ගාලා අපි පැක් කරාට පස්සේ අපිට අන්තිමට මේ වීඩියෝ එක gift packing ඉවර වෙනත් එක්කම අපිට බලන්න පුළුවන් අපේ ජයග්‍රාහකයා මීරිගම ඉඳන් WhatsApp කරා අපිත් එක්ක සම්බන්ධ වුණා. අද දවසේ ඉතින් සම්බන්ධ වෙච්ච ඒ ජයග්‍රාහී මල්ලිගේ විස්තර සහ එයාට කොහොමද මේ ජයග්‍රහණය දැනෙන්නේ සහ එයා කොහොමද මේක ලබාගත්තේ කියන දේවල් එක්ක අපිට පොඩ්ඩක් විස්තර ටිකක් කතා කරන්න පුළුවන් එයාත් එක්ක. ඉතින් කියන්න තියෙනවා මම ඉස්සරහට giveaways කරන්න බලාපොරොත්තු වෙනවා. channels තුනම subscribe කරලා තියාගන්න. මොකද ඊළඟ giveaway එක මම දාන්නේ මොන channel එකෙන්ද කියලා මම තාම වෙනකන් decide කරලා නැහැ. සමහර විට Chris D වෙන්න පුළුවන්, සමහර විට Mr. and Mrs. Dev වෙන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ channels ටික subscribe කරලා අතේ තියාගන්න. එතකොට ඒ giveaways වලට සම්බන්ධ වෙලා ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මල්ලිගේ ජයග්‍රහණය ඔයගොල්ලන්ට අදහසක් ලැබේවි ඊළඟ giveaways වලට එන්න. ඒක තමයි ඔයගොල්ලොත් එක්ක අද කියන්න තියෙන කාරණාව. මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කවර් වෙන්නේ ඒ ටික. මම ප්‍රොමිස් කරා giveaway එකේදී gift එක දෙනවා කියලා. ඉතින් ඒ වගේම gift එක මල්ලිට courier මාර්ගයෙන් ලැබෙනවා. එතකොට යාට කරන්න තියෙන්නේ ඒක අරගෙන බොහොම සන්තෝෂයෙන් යූස් කරන එක. ඒ මල්ලි අපිත් එක්ක සම්බන්ධ වුණාම කිව්වා මේ giveaway එකේ gift එක හම්බුනාම අපිත් එක්ක සම්බන්ධලා ඒ gift එකේ experience එක අපිත් එක්ක share කරනවා කියලා. ඉතින් ආරාධනා කරනවා කලින් වගේම හැමෝටම අපේ channel subscribe කරලා videos එහෙම check out කරලා තියාගන්න. එතකොට videos බලන ඕගොල්ලන්ට පොඩි surprises හම්බෙයි, පොඩි giveaways හම්බෙයි. සමහර විට ඊළඟ giveaway එක නොදැනුවත්වම ලැබෙන්නත් පුළුවන්. giveaway එක වීඩියෝ එකක් ඇතුලේ හැංගිලා තියෙන්නත් පුළුවන් මම announce කරන්නේ නැතුව. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳී හිටින්න. බලමු අපි බොහොම ඉක්මනින් තව සැරයක් ඔයගොල්ලොත් එක්ක වීඩියෝ එකකින් සම්බන්ධ වෙන මේ වීඩියෝ එකෙන් පස්සේ වීඩියෝස් කීපයක් ප්‍රොඩක්ෂන් කරගෙන යන ගමන් තියෙන්නේ. කාලය පිළිබඳ පොඩි ගැටලුවක් තියෙන්නේ. ඉතින් ඉස්සරහට ඉක්මනටම මේ අපි giveaways ටික සහ අපේ වීඩියෝස් ටික රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන අවසාන අදියර gift එකේ wrapping එකේ right gadgetsman giveaway එකේ ජයග්‍රාහකයා අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙනවා. ඉතින් අපි යාගෙන් අහලා බලමු යාගේ විස්තර කොහොමද කියලා සහ යාට මේ ජයග්‍රහණය ගැන දැනෙන්නේ කොහොමද කියන එක අපි යාගෙන් අහලා බලමු. මල්ලි වාගේ නමයි විස්තර ටිකයි කියලා වාට මේ ජයග්‍රහණය ගැන දැනෙන විදිය සහ වාට මේක කොහොමද ලැබුණේ කියන එක ගැන පොඩි දැනගැනීමක් කරා නම් අනිත් අපේ බලන් ඉන්න කට්ටියට. ඔව් මගේ නම හසිත රංජන මම මීරිගම තමයි ඉන්නේ. මීරිගම ප්‍රදේශයේ මම ඉතින් YouTube එකේ ඒ වීඩියෝ එක දැකලා ඒ විදිහ අනුව කමෙන්ට් එකක් දාලා තමයි ජයග්‍රහණය කරේ කියලා තියෙන විස්තර අනුව අදාළ විදිහටම දැම්ම කමෙන්ට් එක. ඊට පස්සේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. රයිට් වාට කොහොමද ඒකේ මේ ජයග්‍රහණය ගැන වාට දැනෙන්නේ කොහොමද සහ වාගේ මං මීට කලින් ජයග්‍රහණ ලැබිලා තියෙනවද එහෙම නැත්නම් ෆස්ට් ටයිම්ද කොහොමද කියන එක අපිත් එක්ක මේ ෂෙයා කරොත් එහෙම. ඔව් මීට කලින් නම් සමහර ඒවාට try කරලා තියෙනවා ඒත් වින් කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මේකෙන් තමයි ෆස්ට් ටයිම් වින් කරන්න පුළුවන් වුණේ. ගොඩක් සතුටුයි ඉතින් පළවෙනි පාර එහෙම ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. රයිට් ඒ කියන්නේ giveaway කෝඩුකාරයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් බොහොම සන්තෝෂයි මල්ලි. මම හිතන්නේ මල්ලි ජර්මන් ටෙක් එකෙත් කෝස් එකක් කරනවා කියලා කිව්වා. ඉතින් මම හිතන්නේ wireless headsets දෙකක් හොඳම earbud කැටගරි එකට එන්නේ. ඉතින් ඒක ටිකක් අර මං කරා වගේ ඒක Bumblebee Transformers කැටගරි එකේම කියන්නේ බ්‍රෑන්ඩ් වෙලා නැති වුණාට ඒ කැටගරි එකට ගහපු මේ
ඉයර්ෆෝන්ස් දෙකක් ඉතින් ඒක මම හිතන්නේ ඔයාලට ලොකු සහයක් වෙයි කියලා මම විශ්වාස කරනවා ඉස්සරහට. ඉතින් පැකේජ් එක මගේ අතේ තියෙනවා මේ වෙනකොට හදලා. ඒක මම හෙට වගේ වෙද්දී කුරියකට දාන්න. එතකොට දවස් 2-3කට විතර ඒක ලැබෙයි. ඉතින් මේක හම්බුනම ඔයා මේක එක්ස්පීරියන්ස් කරලා අපිත් එක්ක ඉස්සරහදී ෂෙයා කරයි කියලා බලාපොරොත්තු වෙනවා මේ වගේම ඒ එක්ස්පීරියන්ස් ඔව් එහෙම වීඩියෝ එකක් දාමු එතකොට. ඔව් ඉතින් ඒ සම්බන්ධයෙන් අපි හම්බ වෙනකන් බොහොම ස්තුතියි මල්ලි අද අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔයාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න. ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් මගේ වීඩියෝස් වලට දාන්න. ඒක ලයික් කරන්න අවශ්‍යයි කියලා හිතන ඒවා ලයික් කරන්න. ඒ වගේම ඒ channels ටික ඔයාගේ social media වල share කරන්න පුළුවන් නම් ඒක ලොකු සහයෝගයක් වෙනවා. මොකද ඔයාට විතර නෙවෙයි තව කණ්ඩායමකට ඒකේ details ගන්න. ඉතින් බොහොම ස්තුතියි මල්ලි සම්බන්ධ වුණාට. ඉතින් අපි ආයෙ දවසක හම්බෙමු. එහෙනම් එතකන් ගිහිල්ලා එන්න සුබ දවසක්. හරි thank you.